මාර්තු මස 18 වෙනි දින කාලගුණ අනාවැකිය. පුවත් ඉදිරිපත් කිරීම ශානක විතානගේ. පෑන් පැය අලුත් වන නවතම තොරතුරු දැනගන්න අප සමග රැඳෙන්න. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. බස්නාහිර සබරගමුව දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයේත් පස්වරු දෙකින් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. බස්නාහිර සබරගමුව මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදැස්සන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුන් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කරුණාවෙන් ඉල්ලා සිටිනු ලැබේ.